කට ගල් වෙලා තියෙනවා. මම ආපු දවස්වල ලීටර එක තිබ්බේ 5.50ට. දැන් ලයි 7.60යි. අනිවාර්යයෙන් ඉතින් බයික් එක ස්ටාර්ට් කරලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. මේ දවස්වල නැත්තම් ස්ටාර්ට් කරපු ගමන් පැද්දොත් එහෙනම් බයික් එක ඉවරයි. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න බ්‍රදර්ස්. සෑහෙන වැඩ ගොඩක හිටියේ. ඒක නිසා වීඩියෝ එකක් කරන්න හම්බුන්නේ නැහැ. වින්ටර් එක පටන් ගත්තට පස්සේ මුලින්ම වීඩියෝ එකක් දාන්නේ අද. මේ වයින් කරන්න ගියාම තමයි පා වෙන්නේ. මේකයි නැත්තම් ඉතින් මේ දවස්වල පදිනවා කියන්නේ පිස්සු ඇදෙන. යතුරු කට ගල් වෙලාද? බූට් දෙක සහ මේක තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ මේ දවස්වල. සමහර අය හීටර් ග්‍රිප් නම් හයි කරනවා. अंगा हाई करे ने एक हाई कर गन बैरू ना गिनावट देख दाला यात्रू कट गल ला दी වෙලා තියන්න වෙනවා. දැන් බලමු. තාම නැත. අනිවාර්යයෙන් ඉතින් බයික් එක ස්ටාර්ට් කරලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. මේ දවස්වල නැත්තම් ස්ටාර්ට් කරපු ගමන් පැද්දොත් එහෙනම් බයික් එක ඉවරයි. මේ දවස්වල හේදුවට වැඩකුත් නැහැ. ආයෙත් ඒ ටිකම තමයි. මෙතන තියෙනවා සුපිරි බයික් එකක්. ඒක වහලා තියෙන්නේ. මම අපේ අප්පාර්ට්මන්ට් එකේ ඉන්න කෙනෙක්ගේ. හරපු දවසක පෙන්නන්නම් බයික් එක. පේනවනේ මේ දවස්වල ඉතින් වාහන ස්ටාර්ට් වෙන්නේ නැහැ. ගොඩක් අය ඉතින් ওই දේ තමයි උදේට කරන්නේ. වාහන ස්ටාර්ට් වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා සමහර වෙලාවට. මේ අපේ බ්ලොක් එකේම වාහන පාක් එක. සයිලන්සර් එක රත් වෙනකොට වතුර වෙලා වැටෙනවා මේ. අයිස් ටික දිය වෙන වේගෙ පේනවනේ සයිලන්සර් එක රත් වෙනකොට. के साइज से पहना මේ බ්ලොක් ඇතුලේ පාරවල් සුද්ධ කරන්නේ නැති නිසා සාමාන්‍යයෙන් මේ පාරේ මම පදින්නේ පැද්දොත් අනිවාර්යෙන් ලිස්සලා වැටෙන්න තමයි වෙන්නේ. ඒක නිසා බ්ලොක් එකෙන් එළියට අනිවාර්යෙන් තල්ලු කරගෙන තමයි යන්නේ. ප්‍රධාන පාරවල් ටික අනිවාර්යෙන් සුද්ධ කරනවා හැමදාම. එimhe වැටුනහම මේ බ්ලොක්
බ්ලොක් ඇතුලේ පාරවල් සුද්ධ වෙන්නේ නැහැ. මේවා ඉතින් සල්ලු කරගෙන තමයි යන්න ඕනේ නැත්තම් පැද්දොත් ඉතින් අනිවාර්යයෙන් ඉස්සලා වැටෙනවා. රෝද කරකෙන්නෙත් නැහැ රෝදත් ගල් වෙලා. ටිකක් පදිනකන් ඉතින් එහෙම තමයි. ඊයේ පට්ට හිමක් වැටුනේ අද. හොඳට පොඩ්ඩක් ඉර පායලා තියෙනවා. ප්‍රධාන පාරවල් සුද්ධ කරලා තියෙනවා. සීට් එකත් ගල් වෙලා තියෙන මට දැනෙනවා ස්පොන්ජ් ගතිය අඩුයි. වගේ තැන්වලදී පරිස්සමෙන් පදින්න ඕන නැත්නම් ඉතින් බඩුම තමයි. පෙට්‍රල් ටිකක් ගහගෙන ගේමට වයි මුනේ. හරි මං ආපු දවස්වල ලීටර් එක තිබ්බේ 5.50ට. දැන් ලේ 7.60යි. ලේ දෙකකට වඩා වැඩි වෙලා තියෙනවා මේ කාලය තුල. ගාන බලා ගන්න බැරි වුණා. දෙකයි. Bună Pompa 6. Como do band Bentley. Superior, බලමු අද බෝල්ට් එකේ තත්ත්වය කොහොමද කියලා. හොඳයි වෙනදට වඩා ගෙවනවා. සීතල වැඩි වුණාම කොහොමත් ඇප්ලිකේෂන් වල ගෙවනවා වැඩි. පොඩි ඉන්ක්‍රීස් එකකුත් තියෙනවා අද. ඒරියා එක අනුව ගෙවනවා වැඩි වෙනවා. 2 ගානෙන් ගෙවනවා අද. දෙම දෙනවා ඕඩර් එකක් 24යි.
එහෙනම් බ්‍රදර්ස් ඉස්සරහට තව වීඩියෝ දාන්නම්. හැමෝටම ජය වේවා.